2025 ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අද සමත් වුණා. 2025 ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්ලේ-ඔෆ් වටේ පළමු තරඟය වන ක්වොලිෆයර් 1 තරඟයේ පංජාබ් කිංග්ස් සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම අතර තරඟය අද පැවති අතර එම තරඟයෙන් කඩලු 8ක ජයක් වාර්තා කිරීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරඟයේ කාසීවාසී දිනාගත් රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පංජාබ් කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දු වාර 14යි පන්දු එකක් අවසානයේ සිළු දෙනා දෙවි ලබා ගත්තේ ලකුණු 101ක් පමණයි. පන්දුවට පහර දීමේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් මාකස් ස්ටොයිනිස් ලකුණු 26ක් ලබාගත් අතර ප්‍රභ්සිම්රන් සිංහ අස්මතුල්ලා ඔමර්සායි ලකුණු 18 බැගින් ලබා ගත්තා. අනෙකුත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යාමට නොහැකි වුණා. පන්දු යැවීමේදී රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම වෙනුවෙන් ජෝස් හෙසල්වුඩ් හා සුයාෂ් ශර්මා කඩලු 3 බැගින් බිඳහෙලීමට සමත් වුණා. පසුගිය තරඟයේ ක්‍රීඩා කර හොඳින් දක්ෂතා දැක්වුවත් නුවන් තුෂාර මෙම තරඟයට ක්‍රීඩා කළේ නැහැ. තරඟයේ පිළිතුරින්ම ක්‍රීඩා කළ රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පන්දු වාර 10ක් අවසානයේ කඩලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත් වුණා. රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම වෙනුවෙන් පිල් සෝල්ට් ලකුණු 56ක් රැස් කළ අතර විරාට් කෝලි ලකුණු 12ක් රැස් කළා.